අපි බලමු කොහොමද විෂම පාද ත්‍රිකෝණයක් අඳින්නේ කියලා. පාදයක දිග 12 සෙන්ටිමීටර, 10 සෙන්ටිමීටර, 8 සෙන්ටිමීටර වෙන විෂම පාද ත්‍රිකෝණයක්. විෂම පාද ත්‍රිකෝණයක් කියන්නේ පාද තුනම දිගින් සමානයි. මම මෙහෙම අඩුවල තියලා මෙහෙම ඉරක් ඇඳ ගන්න දිග වයින්න මොකුත් කරන්නේ නැතුව. ඉතින් මෙතනින් මම පොඩි ඉර කැලක් මාක් කරන්න P කියලා. ඊට පස්සේ ගන්න අපි ඉස්සල්ලා මේ දිග වැඩි පාදේ ඉරස්ස හිටින්න ඉස්සල්ලා අඳිමු මේක. හරි. එතකොට ඉස්සල්ලා ගන්න සෙන්ටිමීටර 12ක්. කව කටට සෙන්ටිමීටර 12ක් අරගෙන කව කට්ටේ උඩ P වල තියලා මෙහෙම ඡාපයක් අඳින්න. ඊට පස්සේ ගන්න කව කටට සෙන්ටිමීටර 10ක්. එතකොට මේක අඩු වෙනවා. ආයෙ P වල තියලා මෙහෙම අඳින්න. ඒතකොට හිතලා බලන්න දැන් මෙහෙම ඇඳහම මේ අතර දුර සෙන්ටිමීටර 10යි. එතකොට මෙතන ඉඳන් මෙතනට 10යි. මෙතන ඉඳන් මෙතනට 12යි. ඊට පස්සේ ගන්න කවකට සෙන්ටිමීටර 8ක් ගන්න. පොඩ්ඩක් අඩු කරලා ගන්න. ඊට පස්සේ මේක මෙහෙම අඳින්න. මේක අර අදිද්දි පොඩ්ඩක් කැපෙන්න අඳින්න ඕනේ. මට පොඩ්ඩක් ගන්න. හරි. එතකොට දැන් මේ ටික යා කරන්න ඕනේ. මෙතන u කියලා ගමු. මෙතන මේ ලක්ෂයයි මේ ලක්ෂයයි යා කරන්න. දැන් මේ දිග කොහොමද අපි දන්නවා 12 සෙන්ටිමීටර. මේ දිග. ඒ කියන්නේ මේ මෙතන ඉඳන් මෙතනට කොහොම යා කරන්න මෙතනට. ඒ දිග කීයද 10යි සෙන්ටිමීටර. එතන මෙතන ඉඳන් මෙතනට යා කරනවා අන්තිම දිග 8යි සෙන්ටිමීටර. ඒතර පාද තුනම දිගින් අසමානයි. ඒතර මේක විෂම පාද ත්‍රිකෝණයක් වෙනවා.